හායි කොහොමද ඉතින් ඔයාලට? ඔයත් මේ වෙලාවේ දුකෙන්ද ඉන්නේ? ඇයි ඔයාටම මෙහෙම වෙන්නේ කියලා හැම වෙලේම වගේ කල්පනා කරනවද? හරි. අද අපි බලමුකෝ ඔයාගේ ජීවිතේ මොන දේ සිද්ධ වුණත් හිත හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා මතක් කරගන්න ඕන ඔයා විතරක් නෙමෙයි මේ වෙලාවේ ගොඩක් අය ඔයා වගේම ජීවිතෙන් හෙම්බත් වෙලා තමයි ඉන්නේ. ඉතින් ඔයත් තනි වෙලා නැහැ. ඔයත් ඇවිල්ලා 2025 අවුරුද්දේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සෙක්. ඔන්න ඉතින් ඔයා කරන්න ඕන පළවෙනිම දේ තමයි ඔයාට ඔය දැනෙන සිතුවිලි ඇක්සෙප්ට් කරන එක. ඔයා මේ වෙලාවේ දුකෙන් නම් ඉන්නේ කරන්න දෙයක් නැහැ. ජීවිතේ අපි හිතන දේවල් මේ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ජීවිතේ කියන්නේ අපි නොහිතන දේවල් සිද්ධ වෙන තැනකට. ඒ හින්දා දුකෙන් නම් ඉන්නේ මුලින්ම ඔයා එක පිළිගන්න. ඔන්න ඒක පිළිගන්නවත් එක්කම මතක් කරලා බලන්න ඔයා සතුටෙන් හිටපු වෙලාව. මේ වෙලාවේ ඔයාට දැනෙන සතුට තාමත් දැනෙන්නේ නැහනේ. ඉතින් මේකත් ඒ වගේ තමයි. ඔය සෑඩ් මූඩ් එකත් හැමදාම ඔයත් එක්ක ඉන්නේ නැහැ. ඒ හින්දා සිතුවිල්ල පිළි අරගෙන අනික් අතට විසික් කරලා දාන්න. ඔන්න දෙවැනි එක තමයි ඕනවට වඩා හිතන්න යන්න එපා. අපි හරිම කැමතිනේ මොකක් හරි දෙයක් වුණාට පස්සේ ඒක ගැන හිත ඒක මැත්තේම නැහින්න. දැන් ඉතින් ඔයා කියයි යූක ඉතින් ඔයා අපිට කියනකන් ඉන්නේ නැහනේ. පුළුවන් නම් කලින්ම කරනවනේ කියලා. හරි අහන්නකෝ. මම කියන්නේ ඔයා ඕක ගැන හිතුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ගැන ඔයා හිතන්න ගන්න වෙලාව පොඩ්ඩක් අඩු කරන්න. මොකක් හරි වුණාම තප්පරයක් දෙකක් විතරක් ඕක ගැන හිතලා වෙන මොකක් හරි දෙයකට ඔයාගේ මයින්ඩ් එක ඉක්මනටම යවන්න. මානසිකව වටන දේ අමතක කරලා ඔයාට සතුටු හිතන මොකක් හරි සිද්ධියක් ගැන මතක් කරගන්න. හරියට ඔයා දුදේ ඇහැරුණ එකම කොච්චර දෙයක්ද? මොකද ඔයා මේක මේ අහන වෙලාවේ තව පාරක් හුස්ම ගන්න ඉස්පිරිතාලේ කී දෙනෙක් නම් සටන් කරනව ඇද්ද? ඉතින් ඔයා උදේ අවදි වෙච්ච එකම මදිද ඔයාට ඔයා ගැන සතුටු වෙන්න? ඔන්න තුන්වෙනි එක තමයි ජීවිතේ වෙන කිසිම දෙයකට හික්මන් වෙලා මෝඩෙක් වගේ හැසිරෙන්න එපා. හිතන්න ඔයාට තරහ යන දෙයක් සිද්ධ වුණා කියලා. ඉතින් හදිස්සි වෙලා රියැක්ට් කරන්න ගිහින් පස්සේ ගැන පසුතැවෙනවට වඩා එකපාරක් නෙමෙයි 10 පාරක් හරි එක ගැන හිතලා මොලෙන් තීරණ ගන්න පුරුදු වෙන්න. දුක හිතන දෙයක් සිද්ධ වුණාමත් මේ විදිහටම කරන්න. දවසම අඬලා හරි කමක් නැහැ. දුක පිට කරගන්නව මිසක් වෙන ගොන් වැඩ කරන්න තියා හිතන්නවත් යන්න එපා. ඔයා මෝඩෙක් නෙමෙයිනේ. ජීවිතේ වෙන එක දුක හිතන සිද්ධියකට ඔයාගේ මුළු ජීවිතේම තීරණය කරන්න දෙන්න එපා. හතරවෙනි එක තමයි පොඩි රෙස්ට් එකක් ගන්න. ඔයා ඕවර්තින්ක කෙනෙක් නම් එහෙකිනුත් පොඩි විවේකයක් ගන්න. දවසම ඕක ගැන හිතලම එපා වෙන්නේ නැද්ද? අනික ඔයාට තේරෙන්නේ නැද්ද? ඔයාම තමයි ඔය ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ කියලා. ඔයාට සිද්ධ වුණේ වෙන දෙයක්. හේත් දැන් ඔයා මේ දුකෙන් ඉන්නේ තව දෙයකට වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඔයා ඕවර්තින්ක් කරද්දි සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඔය මනසටත් පොඩි විවේකයක් දෙන්න. ලස්සන සින්දුවක් අහන්න. පොඩ්ඩක් ඔය ඇඳෙන් එළියට බහැලා ගිහිල්ලා කුරුල්ලොත් සින්දු කියනවා අහලා බලන්න. ඔයාගේ මනස විවේකීව තියාගන්න පුළුවන් ඕනම එක පුංචි දෙයක් හරි කරන්න. මොකක් හරි ෆිල්ම් එකක් සීරීස් එකක් වගේ දෙයක් බලන්න. හැබැයි මේ වගේ වෙලාවට ඔන්න හඬෝ වැඩියා බලන්න නැතුව ඔයාව ටිකක් මොටිවේට් කරන්න පුළුවන් දෙයක් බලනවා නම් ගොඩක් හොඳයි. ඔන්න පස්වෙනි සහ අන්තිම දේ තමයි හැමදේම විසඳෙයි කියලා බලන් ඉන්න එපා. මෙතන විසඳන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ. ඔයා ජීවිතේ දිහා බලන විදිහ. ජීවිතේ අපිට සතුටම හැමදාම හම්බෙන්නේ නැහැ. මේක ඔයා දුක සතුට ඔය ඔක්කොම එක්ක හරිම බැලන්ස් එකේ යන ගමන. ඔයා විසින්ම තමයි ඔය දෙක අන්බැලන්ස් කරගන්නේ. ඉතින් මේක ඇවිල්ලා ඔයාගේ මයින්ඩ් සෙට් එක. ඒකේ සිතුවිලි ඔයාට හරියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් ඔයාට කාලේ විසින් හැමදේම විසඳාවි කියලා ඔහේ බකන් නිලන් ඉන්න ඕන වෙන්නේ නැහැ. ඔයාම විසඳ ගන්න. ඔයාට කාත් එක්ක හරි කතා කරොත් ඔය ඔලු ගෙඩියට සහනයක් හම්බෙනවා නම් ගෙදර ඉන්න බල්ලා පූසා එක්ක හරි කමක් නැහැ කතා කරලා ඔයාගේ ප්‍රශ්න කියන්න. ඉතින් ජීවිතේ මොන දේ කොහොම සිද්ධ වුණත් සමහර වෙලාවට ඔයාට වැටෙන්න නොදී අල්ලගන්න කෙනෙක්ට පුළුවන් වෙයි. ඔයාගේ පවුලේ කෙනෙක්ට යාළුවෙක්ට එහෙම නැත්නම් ආදරය කරන කෙනාට වගේ. ඒත් ඇත්ත කතාව තමයි මේ ලෝකේ අපි තනියම අපිව ෆික්ස් කරන්න කවුරුත්ම එන්නේ නැති වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ඔය කියන්නේ මාව කාටවත්ම තේරුම් ගන්න බෑ කියලා. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වලට ඔයාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනත් ඔයාම තමයි. මොකද මම හැමදාම කියනවා වගේ ඔයාගේ තෙරපිස්ට් ඔයාමයි. ඒ හින්දා ජීවිතේ 100 පාරක් වැටුණත් කමක් නැහැ. 101 වෙනි පාරත් ඔයාගේම උදව්වෙන් නැගිටින්න බලන්න.
මතක තියාගන්න. දවසට තියෙන්නෙත් පැය 24යි. සහ ඔයා හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඒ හින්දා එහෙ බලලා මෙහෙ බලද්දි වෙනස් වෙන සිතුවිලි වලට ඔයා මේ ජීවත් වෙලා ඉන්න හරීම කෙටි කාලේ ඔහේ නාස්ති කරන්න දෙන්න එපා. හඬන බබෙක් වෙන්නේ නැතුව ඉන්න ටික කාලේ සතුටින්ම ඉන්න. මොකද සතුට සහ දුක කියන්නේ ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තියෙන්නේ ඔයා තුලමයි. ඔන්න ඉතින් ටිකක් හරි වගේ හිත හැදුනා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්න. එහෙනම් ගිහින් එන්න.